පරණ අවුරුද්ද සඳහා ස්නානය. අප්‍රේල් මාස 13 වන සඳු දින දිවුල්පත් යුෂමිත්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව. අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා පූර්ව භාග 9:32ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. අප්‍රේල් මාස 14 වෙනි අඟහරුවාදා පූර්ව භාග 3:08 සිට එමදා අපර භාග 3:56 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 14 වන අඟහරුවාදා පූර්ව භාග 3:08ට පළමුව ආහාර පානගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා පූර්ව භාග 9:32 සිට එමදා අපර භාග 3:56 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි. ආහාර පිසීම අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා පූර්ව භාග 10:41ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි විලද ද පිළියෙර කර ගැනීම මැනවි. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා අපර භාග 12:05ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම මැනවි. හිස තෙල් ගෑම අප්‍රේල් මාස 15 වැනි බදාදා පූර්ව භාග 6:54ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද, පයට කොළොන් පද්ද තබා පච්චවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂමිත්‍ර නානුහා තෙල්ගා ස්නානය කිරීම මැනවි. රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් මාස 20 වැනි සඳුදා පූර්ව භාග 6:27ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් සහ එළකිරි මිශ්‍ර කැවිලිද අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම මැනවි. ඔබට සුබ නව වසරක් වේවා. ඒ ගී බ්‍රදර්ස් අපේ ප්‍රාර්ථනාවයි.